අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ටෙක්සල් YouTube channel එකට. අද කතා කරන්නේ S25 series එකේ launch එකෙන් පස්සේ ගොඩක් කතා බහට ලක් වුණු Samsung Galaxy S25 Edge device එක ගැන. මේ smartphone එක Samsung Edge smartphone එකේ නැවතත් අරන් ඇවිල්ලා තිනවා. Slim, stylish ඒ වගේම ගොඩක් smart features වලින් සමන්විත S25 Edge device එක ගැන තමයි අද මේ වීඩියෝ එක. Galaxy S25 Edge device එක අනිත් device වලින් වෙනස් වෙන්නේ කොහොමද? අපිට බලාගන්න පුළුවන් උනේ නැහැ S24 එහෙම නැත්නම් S23 වගේ flagship device series වලදී මේ වගේ Edge version එකක්. S25 Edge කියන්නේ Samsung flagship smartphone වල තිනස්ම smartphone එක. ඒ කියන්නේ ගණකමින් අඩුම smartphone එක විදිහට මේ Samsung Galaxy S25 Edge device එක හඳුන්වන්න පුළුවන්. මිලිමීටර් 5.8ක වගේ thickness එකක් තමයි මේ device එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමුණත් ultra device එකේදී මිලිමීටර් 8.2ක ඝනකමක් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ S25 Edge device එකේ thickness එකේ ගොඩක් ලොකු අඩුවීමක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ thickness එක අඩුවීම නිසාම gram 163ක වගේ weight එකක් තමයි මේ device එකට තියෙන්නේ. ඉතින් කොහොමුණත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ device එක low quality එහෙම නැත්නම් durability එක අඩු device එකක් කියලා. මේකට ගොඩක් හොඳ durability එකක් තියෙනවා. ඊට අමතරව මේ S25 Edge ස්මාර්ට්ෆෝන් එකේ ටයිටේනියම් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන්. මේ නිසාම ගොඩක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් සහ හොඳ ප්‍රොටෙක්ෂන් එකකුත් මේ S25 Edge device එකට ලැබිලා තියෙනවා. ඉතින් ඊටත් අමතරව මේකෙදි Gorilla Glass armor ප්‍රොටෙක්ෂන් එකකුත් ලබා දීලා තියෙනවා. S25 Ultra device එකත් එක්ක කම්පෙයාර් කරද්දී gram 218ක ඉඳන් gram 163ක් දක්වා අඩු වෙලා තියෙනවා weight එක. ඉතින් ඒ නිසාම ගොඩක් සැහැල්ලු device එකක් විදිහට S25 Edge device එක හඳුන්වන්න පුළුවන්. 2025දී iPhone 6 එකක් පාවිච්චි කරනවා වගේ තමයි මේ device එක feel වෙන්නේ. මම මේ කතා කරේ thickness එක පැත්තෙන් ගත්තොත් S25 Ultra device එකේ තිබුණු S Pen එක ඒ වගේම lenses හතරෙන් lenses දෙකක් අඩුවීමක් මේ device එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් telephoto සහ periscope telephoto lenses දෙක තමයි ඉවත් වෙලා තියෙන්නේ. මේක තමයි මම දකින ප්‍රධානම අඩුපාඩුවක් මේ smartphone එකේ තියෙන. නමුත් device එකේ thickness එක ගොඩක් අඩුවීම නිසාම මේ වගේ large sensor එකක් ඇතුළත් කරන්න නොහැකි වෙලා තියෙනවා. ලස්සන ගොඩක් සැහැල්ලු ඒ වගේම daily use කරන flagship phone එකක් වෙන කෙනෙක්ට නම් S25 Edge කියන්නේ ගොඩක් හොඳ smartphone එකක්. 6.7 inch QHD+ AMOLED 2x HDR10 support කරන display එකක් තමයි S25 Edge device එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක Samsung වල තියෙන ඉහළම මට්ටමේ display එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. 1 to 120 Hz දක්වා adaptive refresh rate එක මේ display එකෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසාම battery life එක improve කරන්නත් මේ හරහා හැකියාව තියෙනවා. Nits 2600ක peak brightness value එකක් මේ display එකට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසාම direct sunlight එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ smartphone එක use කරන්නත් හැකියාව තියෙනවා. smartphone එකේ නමේ තියෙන විදිහටම මේකෙත් HD display එකක්ද ලබා දීලා තියෙන්නේ. නෑ සහ ඔව් කියලා තමයි මට උත්තර දෙන්න වෙන්නේ. මොකද මේකෙදි S7 Edge smartphone එකේ අපිට දකින්න ලැබුණු HD display එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නෑ. කොහොම වුණත් මේ S25 Edge device එකේ පොඩි සියුම් කර්ව් එකක් බලා ගන්න හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි මේ device එකේදී ගොඩක්ම focus කරලා තියෙන්නේ slimness සහ seamless design එකක් ලබා දෙන්න. එතකොට bezels ගැන කතා කරොත් bezels ප්‍රායෝගිකව පේන්නේ නැති තරම් ඊට අමතරව මේ display එකේදී Samsung Vision Booster 2.0 කියන technology එකක් use වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම මේ display එකේ colors වලට ඒ environment එකට ගැලපෙන විදිහට වෙනස් වෙන්නත් හැකියාව තියෙනවා. දැන් අපි එන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ වැඩිම කතාබහක් තියෙන තැනට S25 Edge ස්මාර්ට්ෆෝන් එකේ කැමරා එකට. Galaxy S25 Edge ස්මාර්ට්ෆෝන් එකේ තියෙන 200 මෙගාපික්සල් main sensor එක. කොහොම වුණත් Galaxy S25 හෝ Galaxy S25 Plus කියන ස්මාර්ට්ෆෝන් වලත් මේ sensor එක අපිට බලා ගන්න පුළුවන් වුණේ නැහැ. S25 Ultra ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙන මේ 200 මෙගාපික්සල් ISOCELL HP2 කියන sensor එක අපිට S25 Edge device එකේදීත් බලා ගන්න පුළුවන් වෙනවා. මේක දැනට Samsung smartphone එක භාවිත කරලා තියෙන ලොකුම sensor එක. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ ගොඩක් හොඳ detail clarity photos මේකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම night shot වලත් ගොඩක් හොඳ performance එකක් බලා ගන්න හැකියාව තියෙනවා. selfie camera එක විදිහට 12 megapixel wide camera එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේක S25 Ultra එකේදීත් අපිට බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම එක්ක තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ. අපිට S25 Ultra එකේදී periscope telephoto සහ telephoto කියන lenses දෙකක් බලා ගන්න පුළුවන් වුණා. නමුත් S25 Edge එකේදී මේ lenses දෙක ඉවත් වෙලා තියෙනවා.
ඉතින් මේකට ප්‍රධානම හේතුව මම කලින් කිව්වා වගේ මේ ස්මාර්ට්ෆෝන් එකේ thickness එක මේ වගේ zoom lens දෙකක් මේ ස්මාර්ට්ෆෝන් එකට දැම්මොත් ගොඩක් ලොකු කැමරා බම්ප් එකක් මේ ස්මාර්ට්ෆෝන් එක ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ස්මාර්ට්ෆෝන් එකට දෙන්න උත්සාහ කරන ස්ලිම්නස් එක නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ නිසා zoom lens දෙකම ඉවත් වීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා මේකෙන් ලැබෙන zoom එක optical zoom එකක් නෙවෙයි. ඒ වෙනුවට ඔයාට 2x optical quality zoom එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේකෙන් සිද්ධ වෙන්නේ ඔයා මේන් සෙන්සර් එකෙන් ලබා ගන්න ඉමේජ් එක crop වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව 2x අභිබවා යන zoom level වලට AI enhance කරපු digital zoom එකක් ලබා දෙනවා. මේක 10x දක්වා ලබා ගන්නත් අපිට හැකියාව තියෙනවා. ඉතින් ඔයා daily image සහ videos capture කරන්න නම් මේ smartphone එක ගන්නේ S25H කියන්නේ ගොඩක් හොඳ ප්‍රමාණවත් device එකක්. නමුත් ඔයා wildlife ඒ වගේම stage shows සහ ගොඩක් දුරින් තියෙන subject එකක් capture කරන්න නම් උත්සාහ කරන්නේ මේ smartphone එක හරහා. මම හිතන්නේ මේ dedicated zoom lens එකක් නැතිවීම ගොඩක් ලොකු අඩුපාඩුවක්. ඒ වගේම මේ නිසා මම හිතන්නේ නෑ ඔයාට හොඳ output එකක් ගන්න හැකි වෙයි කියලා. performance පැත්තෙන් ගත්තොත් S25 Ultra smartphone එකේ වගේම Snapdragon 8 Elite 3 nanometer chipset එක තමයි භාවිත වෙලා තියෙන්නේ. 12GB RAM එකක් එක්ක storage එක විදිහට 256 සහ 512 විදිහට version දෙකක් බලා ගන්න පුළුවන්. One UI 7.1 සහ Android 15 තමයි මේ device එකේදී භාවිත වෙන්නේ. S25 Ultra smartphone එකේ වගේම මේ smartphone එකේදී Snapdragon 8 Elite chipset එක භාවිත වුණා. S25 Ultra smartphone එකේදී වගේ 8 cores මේ device එකේදී භාවිත වෙන්නේ නැහැ. ඒ වෙනුවට 7 cores තමයි මේ device එකේදී භාවිත වෙන්නේ. ඉතින් ඒකට හේතුව thermal management හෝ power efficiency එක වැඩි කර ගැනීම වෙන්න පුළුවන්. S25H device එක ගොඩක් thin device එකක්. ඉතින් ඒ නිසාම ගොඩක් හොඳ cooling system එකක් මේ හරහා ලබා ගන්න හැකි වෙන්නේ නැහැ S25 Ultra device එකේ තරම්. ඉතින් ඒ නිසාම normal user කෙනෙක්ට මේ smartphone එක recommend කරන්න පුළුවන් වුණත් hard user කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම S25 Ultra එකට වගේ යන්න සිද්ධ වෙනවා. මිලියම්පියර් 3900ක බැටරියක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. ඉතින් බැටරි සයිස් එක ඇහුවම නම් පුදුමත් හිතෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ නැත්තේ මේ ස්මාර්ට්ෆෝන් එකේ compact size එක. ඉතින් ඒ නිසාම ගොඩක් large බැටරි එකක් use කරන්න නොහැකි වෙලා තියෙනවා. කොහොම වුණත් S25 ස්මාර්ට්ෆෝන් එකේ බැටරි size එකටත් වඩා අඩු බැටරියක් use කරලා තියෙන එක ගැන නම් සෑහීමකටපත් වෙන්න අමාරුයි. 25W wireless සහ 15W wireless charging මේ ස්මාර්ට්ෆෝන් එකට support කරනවා. කොහොම වුණත් charging speed එකත් ගොඩක් අඩු මට්ටමක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. Ultra smartphone එකත් එක්ක compare කරද්දී මිලියම්පියර් 5000ක බැටරි එකත් එක්ක ගොඩක් හොඳ screen on time එකක් ලබා ගන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී හැකි වෙනවා. කොහොම වුණත් මේ device එකේදී ගොඩක් අඩු screen on time එකක් තමයි ලබා ගන්න හැකි වෙන්නේ Ultra smartphone එකට සාපේක්ෂව. බැටරි එක පැත්තෙන් නම් normal user කෙනෙක්ට සාමාන්‍ය විදිහට recommend කරන්න පුළුවන් වුණත් hard user කෙනෙක්ට නම් කොහොමත්ම මේ ස්මාර්ට්ෆෝන් එක recommend කරන්න අමාරුයි. S25H 256GB කියන version එකට $1099ක මිලක් නියම වෙලා තියෙනවා. ඉතින් ඒක ලංකාවේ රුපියල් වලින් ගත්තොත් 3,30,000කට ආසන්න මුදලක්. කොහොම වුණත් මේ මිල පස්සේ අඩු වෙන්න හැකියාව තියෙනවා. Titanium Ice Blue, Titanium Silver, ඒ වගේම Titanium Jet Black කියන ස්පෙෂල් කලර්ස් තුනේ මේ device එක ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට S25 Ultra smartphone එක මේක රිලීස් වෙලා මේ වෙනකොට මාස කිහිපයක් ගත වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේක රිලීස් වෙද්දී $1299කට වගේ තමයි මිල නියම වුණේ. නමුත් මේ වෙනකොට ලංකාවේ රුපියල් 3,25,000කට වගේ මුදලකට 12GB RAM එකක් තියෙන 512GB storage එක තියෙන version එක මිලදී ගන්නත් හැකියාව තියෙනවා. අවසාන වශයෙන් කතා කරොත් මේ S25H device එක මිලදී ගන්න සුදුසුද? ඔයා ගොඩක් සැහැල්ලු ඒ වගේම ලස්සන ඊට අමතරව daily use කරන්න පහසු flagship phone එකක් හොයන කෙනෙක් නම් S25H කියන්නේ ගොඩක් හොඳ choice එකක්. ඒත් ඔයා ඇහුවොත් මේ ස්මාර්ට්ෆෝන් එක මේ value එකට වටිනවද කියලා මට සරලව කියන්න තියෙන්නේ කොහෙත්ම නැහැ කියන එක. Ultra smartphone එකත් එක්ක compare කරද්දී මේ ස්මාර්ට්ෆෝන් එකේ chipset එකේ එක core එකක් missing වෙලා තියෙනවා. ඊට අමතරව telephoto lens දෙකම ඉවත් වෙලා තියෙනවා. ඊටත් අමතරව කිව්වොත් මේ ස්මාර්ට්ෆෝන් එකේදී අපිට S Pen එක බලා ගන්න පුළුවන් වෙන්නේත් නැහැ. ඒ වගේම මිලියම්පියර් 1100ක බැටරි එකේ අඩුවීමක් බලා ගන්න පුළුවන් Ultra device එකට සාපේක්ෂව. ඉතින් මේ වගේ downgrade වෙච්ච ගොඩක් දේවල් ගැන මම කලින් කිව්වා මතක ඇති. ඉතින් මේ හැම downgrade එකකටම පස්සේ අපිට මේ ස්මාර්ට්ෆෝන් එකට $1099ක වගේ මුදලක් ගෙවන එක
ඇත්තරම යස්ලස් දෙයක් විදිහට තමයි මම දකින්නේ. මොකද මේ ස්මාර්ට් ෆෝන් එක ගොඩක් ස්ලිම්නස් ඩිසයින් එකක් ලබා දුන්නත් අපිට මේ වගේ ගොඩක් ලොකු ඩවන්ග්‍රේඩ් බලාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් ලොකු ඩවන්ග්‍රේඩ්ස් එක්ක මේ වගේ වැලුව එකක් මේ ස්මාර්ට් ෆෝන් එකට දීලා තියෙන නිසා අපිට දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න යනවා නම්. කොහොමවත් මම නම් දකින්නේ මේ ස්මාර්ට් ෆෝන් එක ඇත්තටම ෆේල් ඩිවයිස් එකක් විදිහට මම හිතන්නේ නැහැ ගොඩක් යූසර්ස්ලා මේ ස්මාර්ට් ෆෝන් එක ගැන සතුටු වෙයි කියලා. මොකද මේ වගේ ගොඩක් ඩවන්ග්‍රේඩ් එක මේ වගේ මිලක් දීලා මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න යූසර්ස්ලා කැමති වෙන එකක් නෑ ඇත්තරම. ඉතින් ඔයාගේ අදහස මොකක්ද මේ S25 ස්මාර්ට් ෆෝන් එක ගැන? ඔයා හිතන්නේ මේ ස්මාර්ට් ෆෝන් එක මේ වැලියු එකට වටිනවා කියලාද? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක ඉන්ට්‍රෙස්ටිං වුණා නම් මේ වීඩියෝ ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එකට support එකක් විදියට subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.